හලෝ ගයිස් කොහොමද ඉතින් අද අපි යන්නේ බෙල්ලන්විල රජමහා විහාරයට. ඉතින් අදත් මාත් එක්ක ඉන්නවා විශේෂයෙන් අපි බලාපොරොත්තු වෙනවා මේ පන්සලේ ලස්සන ඔයාලත් එක්ක මේ වීඩියෝ එකෙන් ෂෙයා කරගන්න. ඉතින් එහෙනම් අපි යමු පන්සල ඇතුළට. මේ පන්සල කොච්චර ලස්සනද කියලා බලන්න. ඉතින් මේ තමයි බෙල්ලන්විල පන්සලේ තොරණ. ඉතින් අපි තොරණ ගාවින් ඇතුළට යමු පන්සලට. ඉතින් පන්සලට යනකොට මේ දකුණු පැත්තේ තියෙනවා අපි සෙරෙප්පු ටික ආරක්ෂා කරලා දෙන ස්ථානය. ඉතින් අපිට එතනින් බෑග් එක දාලා සෙරෙප්පු දුන්නාම ආරක්ෂා කරලා තියෙනවා. ඕගොල්ලෝ හැමෝම දන්නවා ඇති බෙල්ලන්විල රජමහා විහාරයෙන් හැම ඇසළ පෝයකටම රන්දෝලි මහා පෙරහැරක් පවත්වනවා. ඉතින් ඒ සඳහා අවශ්‍ය වෙන අලියතුනුත් මේ පන්සලේම රැකබලා ගන්නවා. ඉතින් අපි අද බලමු ඒ අලියතුන් මේ පන්සලේ ඉන්නවද කියලා. වෙන පන්සල්වල වගේම මේ පන්සලෙත් දේවාල තියෙනවා. මේ පේන්නේ විෂ්ණු දේවාලය. ඉතින් මේක පිටිපස්සේ තවත් දේවාල තියෙනවා. අපි ඒ දේවාල ටික අන්තිමට බලමු. මේ තියෙන්නේ ධාතු මන්දිරය. ඉතින් ධාතු මන්දිරය පහු කරගෙන උඩට යනකොට අපිට හම්බ වෙනවා බුදු මැදුර. ඉතින් අපි ගියා බුදු මැදුර ඇතුළට. බුදු මැදුර ඇතුළට ගිහිල්ලා බුදුන් වැඳලා බුදු මැදුරේ ලස්සන බැලුවා. ඔයාලත් බලන්නකෝ බුදු මැදුර කොච්චර ලස්සනද කියලා. බලන්න බුදු මැදුර ඇතුළ හරිම ලස්සනයි. බිත්ති පුරාම චිත්‍ර ඇඳලා ඒ වගේම එක එක පිළිම තියෙනවා. හරිම ලස්සනයි. ඉතින් ඕගොල්ලොත් බෙල්ලන්විල රජමහා විහාරයට ඇවිල්ලා නැත්තම් ඇවිල්ලා බලන්න. හරිම ලස්සනයි මේ පන්සල. බුදු මැදුරෙන් එළියට ආවම අපිට හම්බ වෙනවා චෛත්‍යය. ඉතින් ඕගොල්ලෝ දන්නවා ඇති මේ බෙල්ලන්විල රජමහා විහාරය ගාවින් යනකොට එන සුවඳ. ඇත්තටම හරිම සුවඳයි. ඒක පාරටම විහිදෙනවා. චෛත්‍යයට උඩින් තියෙනවා පහන් වැටක් පහන් පත්තු කරන්න. ඉතින් මේ පන්සලේ අපි කිව්ව නේද අලියතුන් ඉන්නවා කියලා. ඉතින් ඕගොල්ලොන්ට මේ පේනවා එතන අලියෙක් ඉන්නවා. හරියටම පේන්නේ නැහැ මොකද ආවරණය කරලා තියෙන්නේ. ඉතින් බුදුමැදුර ගාවින් පහළට ආවම තමයි බෙල්ලන්විල රජමහා විහාරයේ බෝධීන් වහන්සේ දැක ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ තමයි බෙල්ලන්විල රජමහා විහාරයේ බෝධීන් වහන්සේ. බලන්න මෙතන කොච්චර ලස්සනද කියලා. මෙතනත් තියෙනවා පහන් පත්තු කරන්න, ඒ වගේම මල් පූජා කරන්න, හඳුන් කූරු පත්තු කරන්න හැමදේම තියෙනවා. මේ තියෙන්නේ අර ඉස්සරහින් පේන දේවාලයේ පිටිපස්ස. එතන තියෙනවා කතරගම දේවාලය, නාථ දේවාලය, ඒ හැම දේවාලයක්ම තියෙනවා. බලන්නකෝ. ඉතින් බෝධීන් වහන්සේ නාවන්න අවශ්‍ය පෑන් මෙතනින් පුරව ගන්න පුළුවන්. අපි දැන් මේ නැවතත් ඇවිල්ලා ඉන්නේ බෙල්ලන්විල පන්සලට ඇතුළු වෙච්ච ස්ථානෙටම. බලන්නකෝ එතෙන්ට පේන ලස්සන. ඉතින් අපි බෙල්ලන්විල රජමහා විහාරයේ ලස්සන ඔයාලත් එක්ක මෙච්චරලා ෂෙයා කරත්තා. එහරි. ඔව්. ඉතින් අපි බෙල්ලන්විල රජමහා විහාරයට ආවම ඒ ළඟම තියෙනවා තව ගොඩක්ම ලස්සන තැනක්. ඉතින් එහෙනම් අපි දැන් යමු ඒ ලස්සන තැන බලන්න. ඉතින් මේ තමයි ඒ ලස්සන තැනට යන පාර. බලන්නකෝ මේ තැන දන්නවද කියලා. හරිම ලස්සන වීව් එකක් පේනවා ඒ යන පාරට. ඉතින් අපි දැන් මේ ලස්සනම තැනට ඇවිල්ලා ඉන්නේ. ඉතින් බලන්න මේ තැන දන්නවද කියලා. ඒ තමයි බෙල්ලන්විල පාක් එක. ඉතින් බලන්න මේ අහස කොච්චර ලස්සනද කියලා. බෙල්ලන්විල පාක් එක හැමදාම හවසට මේ වගේ හරිම ලස්සන. ගොඩාක් අය මේ බෙල්ලන්විල පාක් එකට එනවා තමන්ගේ හවස් වරුව තමන්ගේ පවුලේ අයත් එක්ක ඉතාමත් සතුටින් ගත කරන්න. බලන්නකෝ. මේ බෙල්ලන්විල පාක් එකේ බයිසිකල් පදින්න පුළුවන්. ඒ වගේම බෝට්ටු සවාරි යන්නත් පුළුවන්. ඉතින් බලන්න මෙන්න මේ වගේ බෝට්ටු සවාරි යන්න පුළුවන්. මේක අලුතෙන් තමයි දාලා තියෙන්නේ. ඒ වගේම මේ පාක් එකේ පදින්න අවශ්‍ය බයිසිකල් ඕගොල්ලොන්ට මෙන්න මේ ස්ථානයෙන් ගන්න පුළුවන්. ඒ කට්ටිය සාධාරණ මිලක් තමයි අය කරන්නේ පැයකට.
චෙන් අවස්සලා නේද? ඔව් බං. ඒත් මේ ලස්සන කොච්චරවත් තියෙන්නේ නැහැ බං. ඒක නම් ඇත්ත තමයි ඉතින්. අපි වෙන දවසක මේ වගේ ලස්සන view එකකින් සෙට් වෙමුනේ. හරි මචං. එහෙනම් අදට යමුනේ. ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක බෙල්ලන්විල රජමහා විහාරයේ තියෙන ලස්සනම තැන් වගේම ඒ ආසන්නයේම තියෙන බෙල්ලන්විල පාර්ක් එකෙත් ලස්සනම තැන් ඔයාලත් එක්ක ෂෙයා කරගත්තා. මේ විශේෂ. ඔව් චරිත් එන අපි ආයිත් මේ වගේම ලස්සන වීඩියෝ එකකින් ඔයාලා හම්බ වෙන බලාපොරොත්තු වෙන. අද අපි ගිහින් එන්න. හැමෝටම ජය වේවා.